හරි ගයිස් මේ තින්නේ අපිට රිපෙයාර් එකට ආපු GB ලගේ B460M DS3H මදර්බෝඩ් එකක්. මේක නෝ ඩිස්ප්ලේ කන්ඩිෂන් එකේ තමයි මදර්බෝඩ් එක ආවේ. ඉතින් අපි දැන් මේක රිපෙයාර් එක කරගෙන ඉවරයි. මේ සීරීස් එකේ සාමාන්‍යයෙන් GB ලගේ මෙන්න මෙතන Q flash IC එකක් එනවා. ඒ කියන්නේ USB වලින් boot කරලා මේ firmware ඒ කියන්නේ BIOS එක flash කරන්න පුළුවන්. මෙන්න මේ IC එකේ ප්‍රශ්න වලට සමහරවිට බෝඩ් එක පවර් එක ඔන් කරපු ගමන් ඔටෝ ඔන් වෙන එහෙම නැත්නම් ෆෑන් ස්පින් වෙලා කැරගෙන ඔය වගේ ප්‍රශ්න එනවා. ඒක BIOS ප්‍රෝග්‍රෑම් කරාට හරියන්නේ නැහැ. දැන් මේකේ ෆෝල්ට් එකේදී එක ෆෝල්ට් එකක් නෙමෙයි මේ මදර්බෝඩ් එකේ අපි IO chip එක රීප්ලේස් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ මදර්බෝඩ් රිපෙයාර් කරන කට්ටිය පාවිච්චි කරන කට්ටියට දැනගන්න කියන්නේ මෙතන තියෙනවා Q flash IC එකක්. ඒකෙන් කරන්නේ අපේ BIOS එක USB එකෙන් processor RAM නැති වුණත් පුළුවන් firmware එක flash කරගන්න. මේකේ ප්‍රශ්න වලට මගේ experience එක අනුව මේකේ ප්‍රශ්න වලට board එක auto power on වෙනවා. ඒ කියන්නේ power supply එකට current එක ආපු ගමන් auto power on වෙන ප්‍රශ්න තියෙනවා. fan එක කැරකිලා නවතින ප්‍රශ්න එනවා. BIOS ප්‍රශ්න කියලා තමයි සමහරට හිතන්නේ. BIOS එක flash කරත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේකෙදි මේ IC එක මාරු කරාම හරි ගොඩක් දුරට මේ IC එක සේම් බෝඩ් එකකින්ම මාරු කරන්න වෙනවා. හැබැයි මම මේකට මාරු කරේ නම් GB වෙන බෝඩ් එකක් මේ මොඩල් එකේම නෙමෙයි. හැබැයි වැඩ කරා. මේක මම හරියටම දන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම තියෙනවා මේ IC එකත් ප්‍රෝග්‍රෑමබල් වෙන්නේ කියලා. අපේ සාමාන්‍යයෙන් normal programmers වලින් මේ IC එක ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ඉතින් දැන් කොහොම හරි මේ මදර්බෝඩ් එක කිසිම අවුලක් නැතුව ඔන්න එනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න බෝඩ් එකේ ඩිස්ප්ලේ එක එනවා. ඉතින් ඔයගොල්ලෝගේ රිපෙයාර්ස් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දෙන්න.